සුබ සන්ධ්‍යාවක් මගේ යාළුවෝ සියලු දෙනාටම මම පොඩ්ඩක් අද කතා කරන්න හිතුණා යම්කිසි පොඩි දෙයක් ඔයගොල්ලන්ට දෙන්න හිතුණා මගේ ගාව තියෙන දැනුමක් දෙන්න හිතුණා මම මුලින්ම මගේ පිටිපස්ස තියෙන ඩිවයිස් ටික හඳුනා දෙන්නම් මේ කම්පියුටරයක් ඕනම කෙනෙක්ට ඔක හොයාගන්න පුළුවන් ඊට අමතරව මේකට මම ඇඩිෂනල් ඇඩ් කරලා තියෙනවා SSD කාඩ් එකක් සහ com browser pen එකක් හයි කරලා තියෙනවා ඊට අමතරව TV එක ගෙදර තියෙන TV එකට මේක කනෙක්ට් කරලා තියෙනවා. ඊට අමතරව වෙනම කම්පියුටරයක් ඕනේ. ඒ ඩිවයිස් එකක් අරන් තියෙනවා කීබෝඩ් එක සහ මවුස් එක. ඔන්න ඔය ටික විතරයි මගේ වැඩේට මම පාවිච්චි කරේ. ඊට අමතරව ඒක මම මොකද්ද මේ වැඩේ කියලා මම කෙටිම කියන්න. මේ දවස්වල ගෙදර ඉන්නේ. ඉතින් ඉන්න ගමන් මම කල්පනා කරා මොකද්ද කරන්න ඕනේ කියලා. බලද්දි මට තේරුණා ට්‍රේඩින් කියන විෂය හොඳයි. ඒක ඉගෙන ගන්නකොට එක එක දේවල් අපිට හොයාගන්න පුළුවන්. මම බයිනෑන්ස් කරා බයිනෑන්ස් වල ෆ්‍රී එක වැඩි අපි earn කරන ගාණෙන් ගොඩක් දුරට කැපෙන සම්භාවිතය වැඩි. ඊට අමතරව ඩෙරව් කියලා සයිට් එකක් තියෙනවා. මේක දැන් අවුරුදු 22කට වැඩි මේ කම්පැනි එක. ඉතින් තාමත් විශ්වාසයෙන් මම ඩෙරව් එකට සම්බන්ධ වෙලා දැන් ඉස්සරහට කරගෙන ගියා. දැනුත් කරගෙන යනවා. මම මුලින්ම ඩොලර් 100ක් වගේ තමයි ඩිපොසිට් කරගත්තේ. දවසකට සාමාන්‍යයෙන් පාර්ට් ටයිම් කරලා 3500ක් 4000ක් ලංකාවේ රුපියල් වලින් හොයාගන්න පුළුවන්. ඒක ස්ථිරම කියන්න පුළුවන්. ඔය YouTube channel වල එතකොට ක්ලාස් කරනවා හැමතැනම සල්ලි වලට ලොකු ගණන් වලට. ඇයි මේ නිකන් මේවට සල්ලි දීලා ඒකත් අපි ඩිපොසිට් එකක් දාගෙන අපි ඒකත් ට්‍රේඩ් කරන්න පුළුවන්. එහෙම සල්ලි දෙන්න අවශ්‍ය නැහැ. කාටවත් සතපහක්වත් දෙන්න අවශ්‍ය නැහැ. ඔය අපි නිකන් අර මේ වැඩේ වැදගත්කම පෙන්වන්න ගොඩාක් දුරට සමහරු ලස්සන වචන භාවිතා කරලා ඒ කියන්නේ support and resistance divergence එක ඉරි කැලි මේව ගහලා අපිට මේ මාකට් ඇනලයිස් කරනවා. අනාගතේ මාකට් එක අප් වෙනවද ඩවුන් වෙනවද කියලා අපිට කියන්න බෑ. ඒක සින්තටික් මාකට් එකේ තමයි අපි ට්‍රේඩ් කරන්නේ. එතකොට forex මාකට් තියෙනවා. එතකොට currency buy කරන වෙනම තියෙනවා. buy and sell තියෙනවා. එතකොට මම derivative එකේ සින්තටික් මාකට් එකේ තමයි ට්‍රේඩ් කරන්නේ. ඊට අමතරව සාමාන්‍යයෙන් Tamanටම ආවේනික ක්‍රමයක් තියෙනවා. Tamanටම ආවේනික ක්‍රමයක් මම හොයාගෙන තියෙනවා. ඒකෙන් මම ඉතින් ට්‍රේඩ් කරලා ලයිව් ට්‍රේඩ් කරලා සාමාන්‍යයෙන් නිදාසේ ඉන්න ගමන් කීයක් කර අපිට හොයාගන්න පුළුවන් ගෙදර ඉන්න ගමන්. මේක ෆුල් ටයිම් කරන කට්ටියක් ඉන්නවා PC දෙක තුන දාගෙන ගෙවල් වල හදාගෙන කරගන්න පුළුවන්. ඉතින් මේක හරියටම ඉගෙන ගන්න ඕනේ. මම මේ කරන දේ මම කාට හරි මේකට ආසාව තියෙන කෙනෙක්ට ඕනම කෙනෙක්ට නොමිලේ සත පහක්වත් නැතුව නොමිලේ කාට හරි මම කියලා දෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් මාව සම්බන්ධ කරගන්න මම නොමිලේ කියලා දෙනවා. මොකද්ද කොහොමද මේකෙන් ඔය ලොකු දේවල් අපි කරන්නේ නැතුව සාමාන්‍ය සරලව මේ වැඩේ කොහොමද මාකට් එකේ ගොඩාක් දුර ඩෙරෝ මාකට් එක කොහොමද කරගෙන යන්නේ කියලා මම කියලා දෙන්න. මම කරන දේවල් මම තව කෙනෙක්ට කියලා දෙනවා. ඒකට මම රුපියලක්වත් අය කරන්නේ නැහැ. කවුරු හරි මම ඒ කියන්නේ දෙයක් දවසකට කීයක් කර හොයාගන්න පුළුවන් නම් මේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක ඒක මට ලොකු දෙයක්. ඒක කවදා හරි මම මතක් වෙයි. ඒ සම්බන්ධව කැමති කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න. right. මේ මගේ අතේ තියෙන item එක දැන් මේක signal browsing pen එකක්. මේක dongle එකක් නෙමෙයි. මේක මේ signal browsing pen එකක් වම හොයාගන්න පුළුවන්. මේකට අපි phone එකක් අතේ දෙනවා. phone එකේ hotspot අපි කම්පියුටර් හරහා අපේ TV එකට අපි කනෙක්ට් කරගන්නවා. මෙන්න මේ වගේ එකක් තමයි මම item එක පාවිච්චි කරන්නේ මගේ වැඩේට. ඉතින් තාමත්ම සරල වේගවත් අපිට සිග්නල් ටික අපේ ෆෝන් එකේ තියෙන හොට්ස්පොට් මාර්ගෙන් අපේ ෆෝන් එකේ තියෙන data සිග්නල් හොට්ස්පොට් මාර්ගෙන් අපි මේ කම්පියුටර් හරහා මේ සිග්නල් බ්‍රවුසින් පෙන් එක හරහා කම්පියුටර් සම්බන්ධ කරලා අපි TV එකට ඒක ලබා ගන්නවා. මේකෙන් තමයි මගේ ට්‍රේඩින් ජීවිතේ මම ගොඩාක් දුරට කරගෙන යන item එක ඔයගොල්ලෝ දැකලා ඇති. මෙන්න මේ වගේ එකක් මිලදී ගත්තා නම් ගෙදර TV එකට සම්බන්ධ කරලා අපිට ඉස්සරහට මේ වැට්ටි කරගෙන යන්න පුළුවන්.